දරුවන් හැම විට දෙමාපියන්ගෙන් ආදරය හා කරුණාව බලාපොරොත්තු වෙනවා. නමුත් දෙමාපියන්ගේ හැසිරීම දරුවන්ට අහිතකරයි නම් ඇමරිකානු ළමා හා පවුල් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ වාර්තාවට අනුව ඇමරිකාවේ පමණක් දරුවන් 50,000කට අධික සංඛ්‍යාවක් මානසික හිංසනයේ වින්දිතයන් බවට පත් වී තිබෙනවා. ඔබ දරුවන්ට සිත්‍රදවන සුළු වචනයක් කුමන අරමුණකින් පැවසුවද එමගින් ඔවුන්ගේ මතකයන් තුළ ඉතිරි වන්නේ අඳුරු කැලලක්. විශේෂයෙන්ම දෙමාපියන් තුළින් පිටවන මෙවැනි වදන් තුළින් දරුවන් තුළ ඇති කරන්නේ විශාල මානසික පරිහානියක්. දෙමව්පියන් විසින් දරුවන් ඇතිදැඩි කරන ආකාරය මතයි මූලිකවම ඔවුන්ගේ පෞරුෂත්වය සහ ආත්ම ගෞරවය රඳා පවතින්නේ. ඉතින් දැන් අපි හොයලා බලමු දෙමව්පියන්ගේ හා භාරකරුවන්ගේ වැරදි හැසිරීම් රටා 8ක් පිළිබඳව. අංක 1 දරුවන්ගේ පෙනුම පිළිබඳ අපහාසාත්මක වචන. ඔයා කැතයි, ඔයා කෙට්ටුයි, ඔයා මහතයි, ඔයා කොටයි, ඔයාට තියෙන කැත කොණ්ඩයක්. බාහිර පෙනුම පදනම් කොටගෙන දරුවන්ව පහත් කොට සැලකීම ඔවුන්ගේ ශරීරය පිළිබඳව කනස්සල්ලට පත් කරනවා. මේක ඔවුන්ට දරුණු මානසික ආබාධ සහ ආහාර අජීර්ණය පවා ඇති කරනවා. දෙමව්පියන් විසින් දරුවන්ට තමන්ට හා තමාගේ බාහිර පෙනුමට ආදරය කරන්න ඉගැන්විය යුතුයි. අංක 2 ප්‍රකෝපකාරී ප්‍රශ්න කිරීම. විශේෂයෙන් දරුවන්ගෙන් මෙවැනි ප්‍රශ්න ඇසීම. ඇයි ඔයා හරි අමුතු? ඇයි ඔයා ඔහොම ඇවිදින්නේ? ඇයි ඔයා ඔහොම හපන්නේ? දරුවන් විසින් දෙමව්පියන් පවසන සියලු දේ පිළිගැනීමට උත්සුක වන නිසා මෙමගින් දරුවා තුළ වර්ධකාරී හැඟීමක් උත්පාදනය කරනවා. මෙමගින් ඔවුන් වැඩිවියටපත් වූ පසු පුද්ගලයන් අතරට යෑමට ඔවුන් පසුගාමී වෙනවා. ඒ මිනිසුන් විසින් ඔවුන්ට සිනහ වේවි යන බය ඔවුන් තුළ ඇතිවන නිසායි. මොකද ඔවුන්ට ඔබගේ වචන නිතරම සිහි වෙන නිසායි. අංක 3 ආත්මාර්ථකාමී ප්‍රාර්ථනා. අනේ ඔයා මගේ දරුවෙක් කියලා නොඉපදුනා නම් මට ගබ්සාවක් කරගන්නයි තිබුණේ. ශික් මට වෙන දරුවෙක් හිටියන. දෙමාපියන් කිසිදා මෙවැනි දේ දරුවන්ට නොකිය යුතුයි. මෙවැනි දේ ඇසීමෙන් දරුවන් තමාගේ ජීවිතවලට පවා හානි සිදු කර ගැනීමට පෙළඹෙනවා. මෙහි ඇති බරපතලකම වන්නේ මෙමගින් දරුවන්ට තම සොයන් අනන්‍යතාවය පිළිබඳ ගැටලු මතුවී විෂාදය වැනි රෝග තත්ත්වයන්ට ගොදුරු වීමයි. දෙමව්පියන් වශයෙන් ඔබ කළ යුත්තේ දරුවන්ට ආදරය සහ වටිනාකම් ලබා දීමයි. අංක 4 දෙමාපියන්ට ඔවුන්ව බරක් කියලා දැනවීම. ඔයාව බලාගන්න සෑහෙන්න වියදම් යනවා. මට අමාරුයි. ඔයා හින්දා මට පුදුම කරදරයක් තියෙනවා. දෙමාපියන් මෙවැනි දේ කියනකොට දරුවන්ට තමාව බරක් ලෙස හැඟෙනවා. මෙන්න මේ හේතුව නිසා දරුවන් තමාගේ ගැටලු සහ අවශ්‍යතා දෙමාපියන්ගෙන් සැඟවීමට උත්සාහ දරන්නේ. මෙවැනි දේ නිසා දරුවන් වඩාත් හිංසාකාරී වීමට සහ සොරකම් කිරීම වැනි දේට පෙළඹෙනවා. අංක 5 අසාධාරණ ආකාරයේ සැසඳීම. ඇයි ඔයාට ඔයාගේ සහෝදරය අනික් ළමයි යෝගේ වෙන්න බැරි? අනික් ළමයි ඔයාට වඩා කොච්චර හොඳද? මෙන්න මේ දේවල් නිසා දරුවන්ගේ පෞරුෂත්වයේ කඩා වැටලා එයා හිතන්න ගන්නවා එයා කොච්චර උත්සාහ කරත් එයාට හොඳ වෙන්න බෑ කියලා. ඒ වගේම සහෝදරයන් එකිනෙකා අතර සැසඳීම මගින් ඔවුන් අතර ඇති සබඳතා පළුදු වීම සිදු වෙනවා. මෙය ඔවුන් එකිනෙකා අතර ඊර්ෂ්‍යාව හා වෛරය ඇති කරනවා. සොයුරන්ට එක හා සමානව සැලකිය යුතු අතර එමගින් ඔවුන් තමාගේම අනන්‍යතාවයක් ගොඩනගා ගන්නවා. අංක 6 වාචික හිංසාකාරී වචන හෝ ප්‍රකාශන. තමුන් වැඩකරන මෝඩේ පරාජිතේ තමුන්ට කවදාවත් ඒක කරන්න බෑ. මෙවැනි ප්‍රකාශ දරුවන්ගේ ආත්ම ගෞරවයට දරුණු ලෙස හානි කරනවා. ඔබ කළ යුත්තේ දරුවන්ට ඔවුන් පිළිබඳව ඔවුන් තුළ විශ්වාසයක් ඇති කිරීමයි. අංක 7 අතහැර දමන බවට තර්ජනය කිරීම. මං ඔයාව ඇතැරලා දාලා යනවා කවදාවත් ආයෙ මාව හොයාගන්න බැරි වෙන්න. මෙමගින් දරුවන් තුළ ගැඹුරු බියක් ඇති කරනවා. ඔවුන් නිසා ඔවුන්ගේ ආදරණීයන් ඔවුන් අතහැර දමා යාවි කියලා. මෙමගින් ඔවුන් වැඩිහිවියට පත් වූ පසුවද ඔවුන්ගේ ආදර සබඳතාවලට පවා දරුණු බලපෑම් ඇති කරනවා. අංක 8 පොරොන්දු කඩ කිරීම. ඔයා මේ දේ කරොත් මම මේ දේ අරන් දෙනවා. ඒ වගේ පොරොන්දු දරුවන්ට ලබා දීලා ඒවා ඉටු කරන්න බැරි විච්චාම දරුවන් තුළ දෙමව්පියන්ගේ ඇති විශ්වාසය පළුදු වෙනවා. මෙවැනි විශ්වාසය කඩ කිරීම මගින් දරුවන් ඔබ නැවත කිසිදා විශ්වාස නොකරන තත්ත්වයකට පෙළඹෙනවා. ඔබට වැටහෙනවා ඇති වචන දරුවන්ට භෞතිකව බලපෑම් නොකරත් මානසිකව දරුණු ලෙස බලපෑම් ඇති කරන බව. ළමා මානසික සෞඛ්‍ය කියන්නේ ඔවුන්ගේ අනාගත පෞරුෂත්වය තීරණය කරන ඉතාමත්ම වැදගත් සාධකයක්. ඉතින් ජීවන අරගලයත් එක්ක වර්තමාන සමාජයේ කාර්යබහුල වෙලා ඉන්න දෙමව්පියන් විදිහට ඔබත් ඔබගේ දරුවාගේ මානසික සෞඛ්‍ය ගැන හිතලා බලුවද? හොයලා බලුවද? අද ඔබ ඔවුන් තුල වපුරන දේ අනාගතයේදී ඔබටම අසන්නක් විදිහට ඔවුන් තුලින්ම නෙලා ගන්නට පුළුවන් වෙනවා. ඉතින් ඒ ලබා ගන්න අසන්න හොඳ එකක්ද නරක එකක්ද කියලා තීරණය කරන්න ඕන ඔබමයි. ඉතින් වර්තමාන සමාජයේ සිදුවන බොහෝ සිදුවීම් පිළිබඳ සලකා බලනකොට අපිට තේරුම් ගන්න පුළුවන් සමාජයේ දරුවන්ගේ මානසික සෞඛ්‍ය කොයිතරම්නම් පිරිහිලා තියෙනවද කියලා.
ඉතින් අපි එකතු වෙලා අපගේ අනාගත පරපුරට ලස්සන සමාජයක් ඇති කරමු. ඔබත් ඔබගේ දරුවාගේ මානසික සෞඛ්‍ය පිළිබඳ සැලකිලිමත් වෙන්න. ඉතින් වීඩියෝ එක හොඳයි නම් තවත් කෙනෙකුට බලන්න ෂෙයා කරන්න. කමෙන්ට් එකක් දාලා ලයික් එකක් දාලා මේ වගේ තවත් වැදගත් වීඩියෝ එකක් බලන්න channel එක subscribe කරලා තියාගන්න. අයිබෝන්.